දසබල ඥාන සිව් විසරද ඥාන ඇති මගේ ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා මිනිහගේ දියුණුවට ගෑණිගේ කටින් පිට වෙන වචනේ බලපානවා කියලා. gedara නෝනගේ වචනේ. හරි. ඕන ආශිර්වාද. ඒ කියන්නේ නෝනගේ ආශිර්වාදය ඕන. ඇයි අර තියෙනවනේ කෙල්ලන්ගේ ඉවසන්න බෑ. ඒක යසෝදරාව සරණ යන්න කියන්නේ ඒකයි. අවුරුදු 6ක් බලාගෙන සිටීම. ඈ දන්නවද අවුරුදු 6කින් එනවා කියලා? දන්නේ. ස්වාමියා ගියා. ඈ හිතුවෙත් නින්දේ එදා මං හිටපු නිසායි ගිහිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ යාට කල්පනා වුණා ඔබ වහන්සේ මේ හැම දෙයක්ම අතෑරලා ගියා. 11 ඔබ වහන්සේ සැනසුණා. හැබැයි මට තවම සැනසෙන්න බැරි එක හේතුවක් තියෙනවා. ඒ තමයි මට තව එකපාරක් ඔබ වහන්සේගේ මූණ බලන්න ඕන. එහෙමයි යා හිතුවේ. එතන සාප තියෙනවද? නෑ. ඊට පස්සේ කියනවා මට පුළුවන් උපරිම ආදරේ සෙනෙහස ඔබ වහන්සේට දුන්නා. හැබැයි මට දැන් හිතෙනවා මගේ ආදරේ චූටි දෙයක් ඔබ වහන්සේට මේ මිනිස්සු ගැන තියෙන කරුණාව ඉදිරියේ කියලා. ඒ දුක කීමේ දුකක්නේ කියන්නේ. සාපයක් තියනවද? සාප නැහැ. එදා කපිලවස්තුවට පැමිණියා. එතුමා කපිලවස්තුවට බුදුරජාණන් වහන්සේ පැමිණියාට පස්සේ සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ පා වඳින්න ගියා. මම්මගේ සිතවිල්ලකින්වත් වචනයකින්වත් ඔබ වහන්සේ යන ලෝකෝත්තර මාර්ගයට මං වරදක් කළේ නැහැ කියලායි මම හිතන්නේ. මං හිතන දේ හරිනම් මට ඒක ඔප්පු කරලා පෙන්වන්න ඔබ වහන්සේ වඩිනකල් මං එන්නේ නැහැ කිව්වා. එනේ ස්වාමි භක්තිය බුදු කෙනෙක් ඉදිරියේ පරීක්ෂාවට ලක් කළා. ඔබ වහන්සේ පංච නේත්‍රයෙන් ලෝකෙ බලන ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩියා. අද මැසේජ් එකක් ගහලා රිප්ලයි එක ඉන්න පරක්කු වුණොත් අවුල් වෙනවා. කෝල් එකට මිස් කෝල් එකට කෝල් එක ගත්තේ නැත්නම් අවුල් වෙනවා. දවසක් කතා කරේ නැත්නම් අවුල් වෙනවා. ඈ යසෝදරා නැවත සිදුවත් මහ බෝසතාණෝ කවදා කොතනක කොහේ අවසන් උස්ම පොදේදිවත් දකීද දන්නේ. නමුත් ඔහු වෙනුවෙන් ජීවිතයේ ආදරය සම්පූර්ණයෙන් පුදලා. ඒ වාගේ පතිනියක් නිසා තමයි ස්වාමියාට එච්චර ආශිර්වාද කරපු නිසා ඈ ස්වාමියා මල ස්වාමියා වෙනුවෙන් අඬද්දී කිඳුරා වෙනුවෙන් අඬද්දී සක්‍ර දේවේන්ද්‍රයා පණ අරන් එනවා යාට පණ දෙන්න. ස්වාමියාට සාප නොකරපු බිරිඳක් කවදාවත් සාපේ නැහැ ජීවිතේ. දැන් ගෙවල් වල තියෙන රණ්ඩු මොනවද? තෝ බැඳගත්තේ එකටයි මට මෙහෙ වෙලා මන්දි යක්කු යක්ෂණියෝ කියලා බැන ගන්නවා රණ්ඩු. කසාද බැඳ ඔයාලා තරුණ දූල පුතාලා උඹලගේ හිත්වලට කොනකින් කවදා හරි කසාද ජීවිතයක් කියලා එකක් එනවා රිංගනවා. ඒ ජීවිතේ සිදුවිලි උඹලට එද්දී දුවේ පුතේ උඹලා හැමදාම රණ්ඩු වෙන්නවත් කෑම පිඟම් පොලේ ගහ ගන්නවත් අහක බලාගෙන ඉන්නවත් තරහ වෙලා ගෙවල් වල එන්නවත් නෙවෙයි උඹලා බඳින්නේ. ඒකට නෙවෙයි නම් බැන්දේ. ඒවා නෙවෙයි නම් පැතුවේ. බැන්දට පස්සේ මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ රණ්ඩු? මොකද්ද මේ දමල ගහලා යන්නේ? මොකද්ද මේ තෝතෝ කියලා ඇඟිල්ල දික් කරගන්නේ? එක්කද සාපේ? යසෝදරා සාප කළා. ඉතින් ඒ නිසා ස්වාමියාගේට සාප කරන්න ඕන බිරින්ද කසාද බැඳපු බිරින්දෑවරුන්ටයි මේ බණපදේ. තමන්ගේ මිනිස්සයා සැනසෙල්ලේ ඉන්නවා දකින්න කැමති නම් මිනිස්සයාට කරදරයක් වෙනවා දකින්න කැමති නැත්තම් ඒ පවුල දියුණු වෙනවා දකින්න කැමති නම් තමන්ගේ මිනිස්සයාට සැර වචන කටින් කියන්න එපා. පිරිමි දැනගන්න ඕන කාන්තා ජීවිතය කියලා කියන්නේ යම්කිසි කර්ම විපාකයක්. ඒ කර්ම විපාකයක් වුණාට ඔය කාන්තාවගේ හිතෙන් එන ගින්දරත් එක්ක පිට වෙන වචනේ හරිම සැරයි.
ස්වාමියාට ආදරේ තියෙන බිරිඳකට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඉතින් මේ කටින් පිට වෙන ආදරයක් සෙනෙහසක් නැතුව හිතේ එන ගින්දරත් එක්ක මට අසාධාරණයක් වුණා කියන ගින්දරත් එක්ක කටින් පිට වෙනව නේද වචන? සාපයක්. ආය උයන දෙයක්වත් රහ නැහැ ගෙවල් වල. උයන දෙයක්වත් රහ නැහැ. පිරිමින්ටයි මේ කතාව කියන්නේ. මේ අයගේ ජීවිතේ ගොඩාක් දුක් තියෙන ඔයාලා දන්නේ නැතුව. මෙතන ඉන්නේ තරුණ දූල පුතාලා, අම්මලා තාත්තලා වැඩිහිටිය අයෝ මම මේ කියන්නේ උඹලට තේරෙනවා. කෙල්ලෝ මාසේ ගානේ විඳින දුක, ඒ වේදනාව කොයි වගේ දුකක්ද කියලා පිරිමේ කීනකින්වත් දන්නේ නැහැ. දස මාසයක් දරුවෙක් බඩේ තියාගෙන ඉඳලා කාන්තාවක් විඳින දුක මොකක්ද කියලා පිරිමියෙක් හීනකින්වත් දන්නේ නැහැ. දරුවෙක් වදනකොට එහෙම නැත්නම් බඩ කපලා අර දරුවා එළියට ගන්නකොට ගෑණියෙක් විඳින දුක මොකක්ද කියලා පිරිමියෙක් හීනකින්වත් දන්නේ නැහැ. පිරිමියෙක් ජීවිතේ කොයි විදියට සතුටු වුණත් සන්තෝෂයටපත් වුණත් කාන්තාවකගේ හිතේ එයා බලාපොරොත්තු වෙන සතුට සොම්නස කවදාවත් හිතවල පිරෙන්නේ නැහැ කියලා පිරිමි කවදාවත් දන්නේ නැහැ. ඒ වාගේ දුකකින් පීඩණයකින් ඉන්න කාන්තාවක් ඒ දුකත් එක්ක මුහු කළ වචනයක් දැම්ම නේද එළියට? සාපේ. මන්තරයක් ලක්ෂ වාරයක් ජප කළවත් ගන්න බැරි බල සිද්ධිය ඒ කාන්තාවගේ වචනෙන් එළියට එනවා. කෙල්ලෙක් අම්මා තාත්තත් අතෑරලා කොල්ලට පුදුම ආදරයකින් ලෝකෙම එපා මට ලෝකේ ඔයා කියලා හිතාගෙන කෙල්ල ආවා. අර කොල්ලා මාසෙන් දෙකෙන් බොන්න පටන් ගත්තා. ඇවිල්ලා අර කෙල්ලට ගහනවා ඒ කෙල්ලගේ ඇඟේ තුවාල හූරලා කොණ්ඩෙන් ඇදලා ගහනවා. ඊට පස්සේ ඒ දුක ඉවසන්න බැරුව අම්මා තාත්තත් එපා කියලා මං ඔබත් එක්ක ආවේ කොච්චර බලාපොරොත්තු ඇතුවද? මගේ කනකර උකස් තියලා මං තොට සල්ලි හොයලා දුන්නේ. ගෙදර මොකුත් කන්න නැහැ කියන්නේ නැතුව මිනිසුන්ගේ ණයට ඉල්ල තම්බ තොට කන්න දුන්නේ. එහෙම වෙලාත් තෝ මට දෙන වද ටික මගේ ඇස් ඉදිරිය පිටම තොට සහ ගන්න ඕන කියලා කිව්වා. ඉතින් දවසක් මේ දෙන්න ටවුන් එකේ යනකොට බඩු ටිකක් අරගෙන පාරෙන් මාරු වෙනකොට අර කොල්ල වාහනයකට යට වුණා අර කෙල්ල ඉස්සරහට. අවුරුද්දක් දෙකක් අඬ හිටියා. දෙවෙනි කසාදේ කරගත්තා. දෙවෙනි කසාදේ කරගෙන ටික දවසක් යනකොට බඩට දරුවෙක් ආවා. දරුවා ඉපදුණා. අංග විකල දරුවෙක්. අතපය වකුටු වෙලා කටින් කෙල වැක්කිරි කෙනෙක්. ඊට පස්සේ ඔය දුකටත් එක්ක හිත හදාගන්න දරුවත් බලා ගන්න ගම ටික බණ අහන්න ගත්තා. බණ අහනකොට රුවන්වැලි සෑය බෝධි වඳින හැටි ඉගෙන ගත්තා. ඉතින් මෙයා විටින් විට රුවන්වැලි සෑයට එහෙම ගිහිල්ලා බෝධි වැඳ පිරිච්චි කිය සෑයින් අහනවා ඇයි මට මෙහෙම වුනේ? මං වරදක් කළා නෑනේ ඇයි මට මෙහෙම වුනේ කියලා. දවසක් එයාට හීනෙන් පේනවා එක්කෙනෙක් ඇවිල්ලා කියනවා ඔය ප්‍රශ්න අහන්න එපා. උඹ කලින් මිනිහට පැතුවා නේද? උඹට සහ ගහනවා මට මගේ ඇස් දෙකට පේන්න ඕන කියලා. ඕ නත් දෙක උඩ සහ ගහලා ඉන්නවා බලපන්. කලින් ජීවිතේ මිනිහා ඔය දරුවා වෙලා ඉපදිලා තියෙනවා. දැන් සහ ගහලා ඉන්නවා උඹගේ ඇස් වලින්ම උදේ හවස බල හිටපන් කිව්වා. සාපේ පාරාවලක් කියලා එනවා කියලා කිව්වනේ. සාප කරන්න එපා. කෙල්ලන්ටත් මේ කතාව කොල්ලන්ටත් මේ කතාව. එනවා කැරකිලා. මේවා හොඳට තේරෙනවා නම් මේ කෙල්ලන්ගේ සාපේ කියන එක පුදුම සැරයි. එදා බාහිය දාරුචීරිය අසුමහා ශ්‍රාවක මහෞත්තමයන් වහන්සේ වහා ධර්මය අවබෝධ කරන සංඝයා අතර අග්‍රයි. ඒ උත්තමයා අරහත්වයට පත් වෙලා චීවරයක් හොයාගෙන යද්දී යක්ෂණියක් හරකෙක්ගේ ඇඟට ආරූඪ වෙලා රහතන් වහන්සේට ඇන්නා. මේ යක්ෂණියක් ඇන්නේ රහතන් වහන්සේට. දැන් අපේ මිනිස්සු හිතනවා ධාතුන් වහන්සේලා ගෙදර තිබ්බම යක්කු ප්‍රේතයෝ එන්නේ නැහැ. අමනුෂ්‍යයෝ කිට්ටු එන්නේ නැහැ කියලා. ඒක පට්ටපල් බොරුවක්. අමූලික බොරුවක්.
ඒ රහතන් වහන්සේලා ජීවමානව හිටියට ඒ රහතන් වහන්සේලාගේ පාළඟ වැඳ වැඳ ඔය යක්කු පෙරේතයෝ සරණ ඉල්ලනවා, පීඨ ඉල්ලනවා, දුක කියනවා. ජීවමාන ශරීරයේ ළඟටත් ඇවිල්ලා ඒ අය වැඳනා ධාතුන් වහන්සේලා ළඟට කොහොමදත් එන්න පුළුවන්. අපිට ධාතුන් වහන්සේලා තියෙන යක්කු පෙරේතයෝ එලවන්න නෙවෙයි, වැඳ වැඳ පින් කරගන්න. අර රහතන් වහන්සේට ඇන්න අර යක්ෂණී හරකෙක් ගැඟට ඇවිල්ලා පුක්කුසාති කියලා මහෝත්තමී අනාගාමි වෙලා සිවුරක් හොයාගෙන යද්දී අර යක්ෂණීම හරකෙක් ගැඟට ඇවිල්ලා ඇන්න අනාගාමි කෙනගේ බඩට කලුරිය කළා. සුප්පබුද්ධ කොට්ටි සෝතාපන්න වෙලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් වෙලා ලගින තැනට යද්දී හරකෙක් ගැඟට අර යක්ෂණීම ඇවිල්ලා ඇන්නා. මාර්ගඵලලාභින් දැන්නේ මේ යක්ෂණිය. ලෞතර බුදුරජාණන් වහන්සේ දන්නේ දකින්නේ. අතීතේ කෙල්ලෙක් එක්ක කතා වෙලා කොල්ලෝ 4 දෙනෙක් කැලේයන් කියලා කෙල්ල කැමති වුණා. කොල්ලෝ 4 දෙනාම ගිහිල්ලා මේකිත් එක läගලා මේකිට ලස්සන ලොකු කරාඹ දෙකක් තිබ්බා මැණික් කොබ්බලා. ලොකු මාලයක් තිබ්බා මැණික් කොබ්බලා. පාවල නූපුර තිබ්බා රත්තරණි. ඉනේ මණි මේකලාව තිබ්බා රත්තරණි. කොල්ලෝ ටික කිව්වා ගමු මේක කියලා. ඉතින් අර කෙල්ලත් එක්ක ඉඳලා බෙල්ල මිරිකුවා. ඒ කෙල්ල බෙල්ල හිරවිගෙන යනකොට කල්පනා කළා තොපි 4 දෙනාව මාව විනාශ කළා. මගේ මාවත් දැන් මරන්න හදනවා, මං තෝගෙන් පලි ගන්නවා. මං දැක්ක පොතක ලියලා දෙනවා. මම මතක නෑ කොයි පොතේද කියලා. එයා ඉස්පිරිතාලේ ගිහිල්ලා ඉන්නකොට ළඟ ඉඳලා මහත්තයෙක් ඇක්සිඩන්ට් වෙලා. ඒකේ මහත්තයාට වයස අවුරුදු 60ක් 70ක් වගේ මාච්චි කෙනෙක්. ඒ ඇක්සිඩන්ට් වෙලා ත්‍රිවිල් එකේ දාගෙන ඇවිල්ලා දොස්තර මහත්තයා බල්ලා කියලා මේ බේරන්න බෑ කියලා. බේරන්න බෑ කියලා. එතකොට අර අම්මා අරුන්දගේ අත් දෙක අල්ලගෙන තාත්තගේ උඹ මේ අතින් කණ්ඩ බොණ්ඩ හොයලා අපි කී දෙනෙක් නඩත්තු කළාද? උඹ අපේ දුක නැති කළා. උඹ අපේ යුතුයකම් උඹගෙන් වෙන්න ඕන යුතුයකම් මගේ රත්තරනේ උඹ ඉෂ්ට කළා. උඹ දැන් දෙවියන්ගේ ලෝකෙට ඵලයක්. උඹ දෙවියන්ගේ ලෝකේ දෙව්සිරි නරඹපන්. මගේ මැනික කියලා ඇඬුවා කියනවා. ඉතින් ඒ ළඟ හිටපු කෙනා ඒක ලියලා මං අද ඒ විස්තරي කිව්වා මට මතක නෑ මොකෙද තිබ්බේ කියලා. පොතක තිබ්බේ. ඒ මිනිස්සයා පෙරේතෙක් කියලා ඉන්නේ. දිව්‍ය ලෝකේ ගැනම කිව්වා. උඹගෙන් ආයේ අපිට ගන්න දෙයක් නෑ. උඹගෙන් යුතුයකම් ඉෂ්ට වෙලා තියෙන්නේ. මගේ මැනික උඹ මට ණය නෑ, අපිට ණය නෑ, දරුවන්ට නෑ. මේ අතින් කොච්චර කන්ට හොයලා ගෙනත් දුන්නද? දැන් අවසන් හුස්ම ටික උඹ හෙලන්නේ. දෙවියන්ගේ ආනෙට නැගපන්. දෙව්සිරි නරඹපන්. දෙවියන්ගේ ලෝකේ සතුටු යන්නේ මගේ මැනික කියලා. එහෙම නෝනලා ඉන්නවා. මේ රුවන්වැලි මහසෑය ජයසිරි මහ බෝල් සමිඳු තවම වැඩ සිටින්නේ. මේ බණපද තවම ඇහෙන්නේ. ඒ වගේ අහිංසක සිත් තියෙන කාන්තාවෝ, බිරෙන්දෑවරු, ගුණවත් මිනිස්සු තවමත් මිහිපිට සිටින නිසා. කොල්ලෝ කෙල්ලන්ට කොච්චර නාස්ති වෙලා කියලා ලෝකෙම කෑ ගැහුවත් මේ කොල්ලෝ කෙල්ලෝ අතර පුදුම ළමයි ඉන්නවා. පුදුම ළමයි ඉන්නවා. එවුන් එකෙක්වත් මේ ලෝකේ නැත්තම් ධාතුන් වහන්සේලා පිරිනවම් පාන. බෝධීන් වහන්සේලා අතුරුදහන්. ඒ ධාතුන් වහන්සේලා බෝධීන් වහන්සේලා තවම වැඩ හිටින්නේ ඒ වගේ මිනිස්සු ඉන්න නිසා. තමන්ගේ මිනිස්සයාට තවම තෝ කියලා කතා කරලා නැති අවුරුදු 50ට පෞල් ජීවිත ගත කරපු මිනිස්සු ඉන්නවා. එක මහත්තයෙක් ආයේ පොතේ මේ මහත්තයාගේ නෝනා ගැන ලියලා තියෙනවා. අද දක්වාම බැඳලා අවුරුදු 50යි කියනවා. නෝනාට බනින්න හිතිලා නැහැ කියනවා. අද දක්වාම බනින වැඩක් එයා කළත් නැහැ කියනවා. නෝනාට බනින්න හිතිලත් නැල්ලු, බයින වැඩක් කරලත් නැල්ලු. නෝනා වචනයක් කියලත් නැල්ලු. ඒ නිසා සිද්ධාර්ථ මහ බෝසතුන් යසෝදරාවාගේ මේ ඉරහඳ වගේ මහෝත්තම උත්තමයෝ මේ ලෝකේ නැති වුණාට ඒ ඉර දිහා බලාගෙන ඒ හඳ දිහා බලාගෙන ආලෝකයක් කරා යන පින්වන්ත මිනිස්සු මේ ලෝකේ නැතුව නෙවෙයි ඉන්නවා. දුවේ පුතේ පුතාලා යසෝදරාගේ ගුණ අහනකොට
යසෝදරාවක් වගේ කෙල්ලෙක් පතනවා. එහෙනම් ඔයාලට සුදුසුකමක් ඇති කරගන්න බෝධිසත්ව හිතක්. බෝධිසත්ව හිතක් තියෙන කොල්ලෙකුට යසෝදරාවක් වගේ කෙනෙක් හම්බ වෙයි. යසෝදරාවක් වගේ කෙනෙකුට බෝධිසත්වෙක් වගේ කෙනෙක් හම්බ වෙයි. මේ සක්කා මේ දකින එකාට මැසේජ් ගගා කෝල් කර නිකන් දකින උන්ට ඇස් ගගා එහෙම මෙහෙන් වංගු දදා ඔහොම යන්නේ උන් යසෝදරාව දිහා බලන එක හොඳ නෑ. වැන්දට නම් කමක් නෑ. දහසක් පව් ගෙවෙන්නේ උත්තමයන්ට වැන්දට කමන්නේ. තමන් ඉන්න තැන බලන්න. තමන්ගේ චරිතයටයි හරියන කෙනා හම්බෙන්නේ. අතීතෙත් අනාගතෙත් වර්තමානයේ ධාතු එකතු වෙන්නේ. හීන ධාතුත් එක්ක එකතු වෙනවා. ප්‍රනීත ධාතුත් එක්ක එකතු වෙනවා. අසූචි එක්ක එකතු වෙනවා. මුත්‍රා එක්ක එකතු වෙනවා. කිරි එක්ක එකතු වෙනවා. සුවඳ එක්ක එකතු වෙනවා. ඔයාලට හරියන එක්කෙන ඔය ලැබිලා තියෙන්නේ. ඒකයි කොල්ලන්න කෙල්ලන්න ජීවිතේ ටිකක් ගුණවත්කම ඇති කරගන්න, පින්වන්තකම ඇති කරගන්න උඹලා ටිකක් කාලයක් හිටපල්ලා. මේ අවුරුදු 15 16 වෙනකොටම මගුල් නටන්න හදන්න නැතුව ටිකක් හිටපල්ලා පිනක් ජීවිතේට ගන්න. ජීවිතේට පින් පුරව ගන්න. පොඩ්ඩක් කාලයක් මේක ජීවිතේට පිනක් පුරව ගන්න කාලයක් දෙන්නේ නැහනේ. ඇයි ওই ජීවිතවලට දුක රැස් කරගන්නේ? ඇයි අනාගතය අඳුර කරගන්නේ? මේ වගේ ශාප කියලා එක්ක ජීවිතවලට වැඩ කරනවා කියලා. දුවේ පුතේ ඔයාලා අහන්නේ අදනේ. නැත්තම් කටවල් කීයකින් ශාප වදීද?